හායි ළමයි ඔන්න මං අද ඔයාලට රස්සම රස අයිස්ක්‍රීම් එකක් හදන විදිහ කියලා දෙන්න තමයි වීඩියෝ එකක් දාන්නේ. මතකද එක සැරයක් මම ඔයාලට අඹ වලිමුත් රස අයිස්ක්‍රීම් එකක් හදන විදිහ කියලා දුන්නා. අඹ වලින් හදපු අයිස්ක්‍රීම් එක බැලුවේ නැති කට්ටියට ඔන්න පුළුවන් මගෙන් ඒ වීඩියෝ එක බලලා රසම රස අඹ අයිස්ක්‍රීම් එකකුත් හදන්න ඉගෙන ගන්න. මේකත් ඒ වගේම රසම රස කෑමකින් තමයි හදලා තියෙන්නේ. මේ බලන්නකෝ මේකේ තියෙන ක්‍රීමි ගතිය අඹ අයිස්ක්‍රීම් එක හැදුවා වගේමයි. හරිම ලේසියෙන් මේක හදා ගන්නත් පුළුවන්. මම මේක හදලා තියෙන්නේ මොන වගේන්ද කියලා අහුවොත් ඔයාලා පුදුම වෙයි. මේක හදලා තියෙන්නේ ඉදිච්ච වරක වලින්. ඔයාලා හැමෝම වරක කන්න ආසයිනේ. ඔන්න ගෙදර වරක කන වෙලාවක ඔයාලත් අනිවාර්යයෙන්ම මේ විදිහට වරක අයිස්ක්‍රීම් එකක් හදලා බලන්නකෝ. සෞඛ්‍ය ආරක්ෂිතව හදන නිසා බය නැතුව ඔයාලට මේක චුටි බපාලට උනත් කන්න දෙන්න පුළුවන්. මුලින්ම අපි වරක කෑල්ලක් අරගෙන ඒකේ තියෙන මඳුරු ටික වෙන් කර ගන්න ඕනේ. ඒකේ අර තියෙන ඉරි ගතිය තියෙනවනේ. ඒ ඉරි ටිකත් හොඳටම අයින් කරලා අපි වරක මඳුර හොඳටම සුද්ධ කර ගන්න ඕනේ. වරක කොයි වෙලාවකවත් හොදන්න එපා. වරක මඳුරු ටික එහෙම සේදුවතින් වරක වතුර රස එන්න බලනවා. එතකොට අපේ වරක මඳුර වල තියෙන රස නැති වෙලා යනවා. ඉරි අයින් කරගත්ත වරක මඳුර ටික අරගෙන අපි මේක ඇතුලේ තියෙන වරක ඇට ටිකත් අයින් කරලා තමයි ගන්න ඕනේ. ඊට පස්සේ අපි සුද්ධ කරගත්ත වරකා මඳුර ටික අරගෙන සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපලා මේක බෙන්ඩර් කප් එකකට දාගන්න ඕනේ. මේක කපන්නේ නැතුව උනත් දාන්න පුළුවන්. ඒත් මම මේක කපලා ගත්තේ බෙන්ඩර් කරද්දි ඉක්මනටම බෙන්ඩර් කරගන්න පුළුවන් නිසා. පොඩි පොඩි කෑලි වලට කපලා අපි මේක බෙන්ඩරේට දාලා බෙන්ඩර් කරලා තමයි ගන්නෙ. මේක මුලින්ම චුට්ටක් සාමාන්‍ය ප්‍රමාණයට බෙන්ඩර් කරලා ඔයාලා කැමති නම් මේකට සීනි දාගන්නත් පුළුවන්. නැත්තම් සීනි නොදා මේකේ තියෙන රසෙන්ම හදන්න පුළුවන්. මම නම් මෙතනදී සීනි තේ හැඳි දෙකකුත් දාගත්තා. ඒත් එක්කම ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 3ක් විතර දාගත්තා. මේ දෙක නැති වුණත් කමක් නැහැ. ඊට පස්සේ මේකේ කෑලි නැති වෙනකම් හොඳටම පල්ප් එකක් වෙනකම් බෙන්ඩර් කරලා කප් එකකට දාලා මේක හොඳටම ගල් වෙනකම් ෆ්‍රීසර් එකේ තියන තමයි ගන්න ඕනි. හොඳටම ගල් වුණ අපේ වරක ටිකත් අරගෙන ඒ ටික ආයෙසරයක් බෙන්ඩර් කර ගන්න ඕනි. මේ විදිහට බෙන්ඩර් කප් එකකට අපේ වරක ටික ඔක්කොම ටික දාගන්න. අපි දැන් මේකට කිසිම දෙයක් දාගන්නේ නැහැ. බෙන්ඩර් කරගන්න එක විතරයි කරන්නේ. ආයෙසරයක් මේක ක්‍රීමි එකක් වෙනකම් බෙන්ඩර් කරගන්න ඕනි. මේ බලන්නකො මේකේ තියෙන ක්‍රීමි ගතිය. ඔන්න අපේ දැන් වරක අයිස්ක්‍රීම් එක ලෑස්ති. ඔයාලට මේක මේ වෙලාවදී වුණත් රස බලන්න පුළුවන්. එහෙම නැත්තම් තව චූටි වෙලාවක් මේක ෆ්‍රීසර් එකේ දාලා තියෙන ඔයාලා කඩෙන් ගෙන අයිස් කනවා වගේ ඕන වෙලාවට අරගෙන මේක කන්නත් පුළුවන්. නැත්තම් මෙහෙම වුණත් රස බලන්න පුළුවන්. ඔයාලගේ කැමැත්ත අනුව ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. මේ තියෙන මම චූටි වෙලාවක් ෆ්‍රිජ් එකේ තියලා ගත්ත මගේ වරක අයිස්ක්‍රීම් එක. බලන්නකො මේකේ තියෙන ලස්සන ඒ වගේම මේක කටේම දිය වෙනවා. හරියට නිකන් ක්‍රීම් එකක් වගේ. ඔන්න ඔයාලත් අනිවාර්යයෙන්ම වරක අයිස්ක්‍රීම් එක හදලා බලලා රසට තිබුණද කියන මටත් මතක ඇතුව මැසේජ් එකක් දාන්න. මාව ෆලෝ කරලා තියාගන්න. තවත් මේ වගේ රසම රස කෑම හදන විදිහ බලන්න පුළුවන්.